හෙලෝ ට්‍රේඩර්ස් කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ඉතින් ඔයාලා අද එක තුල ඉන්නේ අලුත්ම මාකට් අප්ඩේට් සීරීස් එකක් එක්ක. ඒ තමයි අද අපි කතා කරන්න යන්නේ වෙනස්ම ඇනලයිසින් මෙතඩ් එකකින් මේ මාකට් එක ගැන අප්ඩේට් එකක්. හරි. එතකොට මොකක්ද මේ ඇනලයිසින් මෙතඩ් එක? ඇනලයිසින් මෙතඩ් එකක් නෙවෙයි අත දෙකක් තියෙනවා. ඒ තමයි SK සිස්ටම් සහ මැලේසියන් SNR. හරිද? එතකොට SK සිස්ටම් සහ MSNR වලින් තමයි අද අපි බිට්කොයින් වල අප්ඩේට් එකක් බලන්න යන්නේ. හරිද? එතකොට හදිස්සියම බිට්කොයින් වල මේ වගේ අප්ඩේට් එකක් දාන්න හේතුව තමයි මොකද ලොකුම ලොකු ට්‍රැප් මූව්මන්ට් එකක් මෙන්න මෙතන දැන් වෙන්න යන්නේ. හරිද? ඒකට අහු වෙන්න නැති වෙන්න ඔන්න ඔයාලට උදව්වක් විදිහට තමයි මෙන්න මේ MSNR plus SK system analyze එක බිට්කොයින් වල අරගෙන එන්න හිතුවේ. හරි. ඉස්සෙල්ලාම මම දාගන්නම් weekly update එක මගේ. හරිද? එතකොට මෙන්න මේ විදිහට මගේ XK සිස්ටම් ඇනලයිස් එක මේ විදිහට මම දාගන්න. හරිද? එතකොට මම මේක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න. එතකොට ඔයාලට පේනවා මාකට් එකේ මේ අරගෙන ඇවිල්ලා තියෙන බුල් රන් එක. මාකට් එක මේ අරගෙන ආපු අප් මූව්මන්ට් එක මෙන්න මෙතනින් මේ සීක්වන්ස් එක ඉන්වැලිඩ් කරලා තියෙනවා. හරිද? මෙන්න මෙතන ගිහිලා තියෙන ABC එක මෙන්න මෙතනින් ඉන්වැලිඩ් කරලා තියෙනවා අපිට. හරිද? ඕගොල්ලෝ ඕව ටයිම් ෆ්‍රේම් ගියොත් මෙන්න මෙතනින් ඉන්වැලිඩ් කියලා අරගන්න පුළුවන්. හරිද? මේ SNR වලින් ගත්තොත් එහෙම මෙන්න මේ හරියකින්ම අපිට ඕක ඉන්වැලිඩ් කරලා දීලා තියෙනවා පල්ලට. හරිද? එතකොට අපි ගත්තොත් එහෙම මෙතන සීක්වන්ස් එක ඉන්වැලිඩ් නම් අපිට ඊළඟට bearish පැත්තට තමයි අපේ සීක්වන්ස් මාක් කරන්න ඕන. හරිද? එතකොට bearish පැත්තට අපි ගත්තාම මෙන්න මෙතන පළවෙනි සීක්වන්ස් එක මෙන්න මෙතනින් ඇක්ටිවේට් වෙලා තියෙනවා. ඒ වගේම අපි ගත්තොත් එහෙම මෙන්න මෙතන දැන් දෙවෙනි සීක්වන්ස් එකත් ලස්සනට ඇක්ටිවේට් කරලා තමයි තියෙන්නේ. හරිද? ඔයාලට පේනවා මෙන්න මෙතනින් ඇක්ටිවේට් කරලා තියෙන්නේ. හරිද? එතකොට අපේ ෆස්ට් TP බොක්ස් එක තමයි මෙන්න මෙතන අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ සීක්වන්ස් එකට අදාළව. හරිද? එතකොට මෙන්න මෙතන තමයි අපේ ඉන්වැලිඩ් ලෙවල් එක වෙන්නේ. හරිද? එතකොට මේ තියෙන්නේ වීක්ලි අප්ඩේට් එකක්. මැලේසියන් SNR වලින් ගත්තත් අපේ ස්ටෝරි ලයින් එක වීක්ලි bearish විදිහට තමයි තවමත් බලා ගන්න හම්බ වෙන්නේ. තවම මාකට් එක බුලිෂ් කරලා නැහැ. හරිද? එතකොට දැන් මම මෙහෙම්ම යන්නම් මගේ ඩේලි අප්ඩේට් එක පැත්තට. හරිද? මම ඩේලි එකත් මේක උඩට මොන් කරගන්නම්. එතකොට මට වැඩේ ලේසි. හරි. එතකොට ඔයාලට පේනවා ඩේලි වලත් මම අරගෙන තිනවා මගේ අප්ඩේට් එක SK සිස්ටම් සහ MSNR වලින්. හරි. එතකොට ඔයාලට පේනවා දැන් මෙතන මේ යන C එක තියෙනවනේ අර වීක්ලි සීක්වන්ස් එකේ මෙන්න මෙහෙම ABC එකේ මේ C එක ඇතුළෙත් අපි දන්නවා ABC එකක්ම යන්න ඕන. හරිද? SK සිස්ටම් වලට අදාළව. එතකොට මෙතන ගත්තොත් එහෙම හරිද? මෙතන ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට දැන් ඒක කම්ප්ලීට් කරලා තියෙනවා. හරිද? මෙන්න මෙතනින් ඒක කම්ප්ලීට් කරලා තියෙනවා. හේතුව තමයි මම ඔයාලට කිව්වා වීක්ලි වල මෙන්න මෙතන ඒකේ ස්ටාර්ටින් පොයින්ට් එක. හරිද? සෝරි. ඒ පොයින්ට් එක කඩලා තියෙන හින්දා අපේ ABC සීක්වන්ස් එක ඇක්ටිවේට් වෙලා තියෙනවා. හරිද? එතකොට දැන් මෙතනදී මේ C එකට අදාළ හරිද? අපි දන්නවා C එකෙත් අනිවාර්යයෙන්ම මේ දෙක තුනක් යන්න ඕන සීක්වන්ස් එක. එතකොට එතන වේව් ඒක දැන් කම්ප්ලීට් කරලා තියෙන්නේ. දැන් B එක මෙන්න මේ BC බොක්ස් එකට මාකට් එක අප් වෙන්න ඕන. හරිද? අප් වෙලා ඊළඟට නැවත C එක පහළට සෙල් වෙලා ඊළඟට ලොකු අප් මූව්මන්ට් එකක් ගන්න ඕන. හරිද? එතකොට මෙන්න මෙතන මම අපේ SK සිස්ටම් වලට අදාළව බොක්ස් එක මාක් කරගෙන තියෙනවා. මේ බොක්ස් එක ඇතුළට තමයි මාකට් එක එන්න ඕන. එතකොට ඔයාලට පේනවා මම මෙතන එන්ට්‍රි සෝන් එකක් මාක් කරලා තිනවා මේ බොක්ස් එක ඇතුළේ වෙනම සෝන් එකක්. හරිද? ඒක මම අරගෙන තියෙන්නේ මෙන්න මේ විදිහට. ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් මෙන්න මෙතන. හරිද? මෙන්න මෙතන FVG එකක් තිබිලා තියෙනවා. ඒක මෙන්න මේ විදිහට මාකට් එක විසින් බ්‍රේක් කරලා තියෙනවා. හරිද? ඒ වගේම මෙන්න මෙතන දැන් ඉම්බැලන්ස් එකක් තියෙනවා. මේ ඉම්බැලන්ස් එක ඇතුලෙන් මේ ලෙවල් එක ලස්සනට රිෆයින් වෙනවා. හරිද? එතකොට ඔන්න ඔතන හරිද? ඔන්න ඔතන ලෙවල් එක තමයි BPR ලෙවල් එක තමයි මම මෙතන එන්ට්‍රි ලෙවල් එක විදිහට අරගෙන තියෙන්නේ. හරි. එතකොට මේක වැටෙන්න ඕන කොතනද? දැන් මෙතන ලොකු බොක්ස් එකක් තියෙනවානේ. මේ බොක්ස් එක ඇතුලේ කොයි හරියට මාකට් එක වැටෙන්න ඕනද? මාකට් එක වැටෙන ලෙවල් එක විදිහට මෙන්න මෙතන මැලේසියන් SNR V ෆෝමේෂන් එකක් එහෙම නැත්නම් B ෆෝමේෂන් එකක් මම අරගෙන තියෙනවා. හරිද? ලෙවල් එකක් විදිහට ගත්තොත් එහෙම මාකට් එක ඊළඟට වැටෙන්න ඕන සාමාන්‍යයෙන් 54852.9 කියන කී ලෙවල් එක දක්වා. හරිද? එතකොට වැටෙන්නේ කොතනින්ද? වැටෙන්නේ මෙන්න මේ ලෙවල්ස් වලින්. හරිද? මෙතන සෝන් එක ගත්තොත් එහෙම 69303ත් ඒ වගේම 70610ත් කියන සෝන් එකෙන් තමයි මාකට් එක අනිවාර්යයෙන්ම වැටෙන්න ඕන. ඒ වගේම දැන් මාකට් එක මෙන්න මෙතනින් යන ලෝන් එක උනත් අපිට කන්ෆර්මේෂන් ඇතුව අල්ලගන්න පුළුවන්. හරිද? ඔයාලගේ කන්ෆර්මේෂන්ස් බලලා මෙන්න මේ විදිහට මෙන්න මෙතන ලෝන් ට්‍රේඩ් එකත් ඒ වගේම මෙතනින් අපිට මේ විදිහට ෂෝට් ට්‍රේඩ් එකත් ඔයාලගේ කන්ෆර්මේෂන් බලලා මෙන්න මෙතන දක්වා අල්ලගන්න පුළුවන්. හරිද?
ඊට පස්සේ නැවත හරද මෙතනින් පස්සේ මාකට් එක මොනවා වෙයිද මෙතනින් පස්සේ අනිවාර්යෙන්ම මාකට් එක මෙන්න මෙතන බීෆෝමේෂන් එකෙන් හරද ඔන්න ඔතන බීෆෝමේෂන් එකෙන් මේ විදිහට ඔන්න ඔය විදිහට මෙන්න මේ සීක්වන්ස එක ගැන මේ පහලට එන මේ ABC සීක්වන්ස එක තියන්නේ මෙන්න මේක ඉන්වලීට් පොයින්ට එක තමයි මෙන්න මෙතන තියන්නේ මංවට කලින් සඳහන් කර එතකොට මෙන්න මෙතන 82359 මෙන්න මේ ලෙවල් එක කඩලා මාකට් එක අප් වෙන්න ඕන අප් වෙලා නැවත පහලට මාකට් එක ලොකු සෙල් මූව්මන්ට් එකක් අරගන්න ඕන හරිද එතකොට මෙතනදි කට්ටිය ගියා බුල් රන් යනවා කියලා නෑ එහෙම වෙන්නේ නෑ හරිද මෙතනිනුත් මාකට් එක ට්‍රක් මූව්මන්ට් එකක් විදියට නැවත පහලට හයි වොලටයිල් විදියට කඩන්න ඕන හරිද ඔන්න ඕක තමයි බිට්කොයින් වල මම ඩේලි සහ වීක්ලි අරගෙන තියෙන අප්ඩේට් එක හරිද MSNR සහ SK සිස්ටම් පාවිච්චි කරලා ඒ වගේම ඔයාලා අපේ Discord කමියුනිටි එකට සහ WhatsApp කමියුනිටි වල ජොයින් වෙලා නැත්නම් දැම්ම ජොයින් වෙන්න description එකේ දාලා තියෙනවා links ඒ වගේම ඔයාලට අලුත් MSNR ඒ කියන්නේ Malaysian SNR Advanced සහ Alchemist අලුත්ම අප්ඩේට්ස් ඉගෙන ගන්න පුළුවන් ඔන්න දැන් අපි පටන් අරගෙන තියෙනවා registration එතකොට ඔයාලට රෙජිස්ටර් වෙන්න පුළුවන් මෙන්න මේ ස්ක්‍රීන් එකේ වැටෙන නම්බර් එකට WhatsApp message එකක් දාලා. හරිද? එතකොට ඉන්ඩිවිජුවල් ක්ලාස් සහ ගෲප් ක්ලාස් විදිහට තමයි යන්නේ. 120ක ඩිස්කවුන්ට් එකක් එක්ක පළවෙනි 10 දිනාට දැම්ම ජොයින් වීමට හැකියාවක් තියෙනවා. හරි. එහෙනම් අපි ඊළඟ අප්ඩේට් එකෙන් හම්බෙමු. good luck traders.